right. හත්වෙනි දවසේ දෙවෙනි කොටස. දැන් මෙතෙන්දී අපි ඒත් පරණ පාඩමක් තමයි අපිට ගන්න තියෙන්නේ. ඔයගොල්ලෝ දන්නවද රයිටින් කියන්නේ ලියමින් නැත්නම් ලියලිය. ලියලිය ඉන්න කියලා අපිට කියන්න ඕනත් අපිට ගන්න වෙන්නේ B. ඒතර ඉංග්‍රීසි වල ෆෝම් එකක් තියෙනවා B writing කියලා. හැබැයි ඒක යූස් වෙන්නේ නැහැ command form එකේ. කියන්නේ ලියලිය ඉන්න කියලා කියන්නේ. ඒ වෙනුවට වෙන එකක් පාවිච්චි කරනවා දිගටම ලියන්න කියන එක බලන්න. keep writing. දිගටම try කරන්න. keep trying. නැත්නම් keep on trying කියලාත් කියනවා. දිගටම වැඩ කරන්න. keep working නැත්නම් keep on working. අන්න මේක යූස් වෙනවා tenses වල නැත්නම් sentences වල main නැත්නම් finite verb එක හදන්න. කියන්නේ tense එක පෙන්නන verb එක. බලන්න. be writing ලියලි ඉන්න කියන අර්ථය. ලියමින් ඉන්නවනේ. ඒතර be am is seven. am is writing. මම ලියලි ඉන්නේ. I'm writing a letter. तो ලියලිය හිටියේ නම් මේ am is අතීතේ දෙනවා මේ was. මම ලියලි හිටියේ I was writing. ලියලි ඉඳී නම් මේක අනාගතේ මේ will be writing. I'll be writing. බලන්න වැඩ කර කර ඉන්න. be working. හැබැයි command එකේ කියන්නේ ඒනොට කියන්නේ මොකද? දිගටම වැඩ කරන්න. keep working, keep on working. ඇය වැඩ කර කර ඉන්නේ. She is working. ඇය වැඩ කර කර හිටියේ. She was working. ඇය වැඩ කර කර ඉඳීවි. She will be working. ඇය වැඩ කර කර ඉඳීවි මේ වෙලාවට. හෙට. She'll be working at this time tomorrow. She'll be working at this time tomorrow. එමයි කියන්නේ. ඒතර මේක බොහොම සරල පාඩමක්. ඒතර මේක හොඳට ඉගෙනගෙන අපේ ට්‍රාන්ස්ලේෂන් එක කරන්න හරි ලේසියි. මොකද මේක නෙගටිව් කරන එකත් ලේසියි. am not, isn't, aren't, wasn't, weren't, won't be. එමයි හැදෙන්නේ. right? Don't keep කියන එක ගන්න පුළුවන්. Don't keep crying. දිගට මලන්න එපා. but to be writing use වෙනවා. ටිකක් වෙන භාවිතයක් මම එකක් විතරක් පෙන්නන්නම්. ඇය ලියලි ඉන්න වගේ පේන්නේ කියනවා නම් අපි කියන්නේ she seems to be writing. කර කර ඉන්න වගේ පේන. අන්න ඒ වගේ තැන් වල තමයි මේක යූස් වෙන්නේ. තව එකක් උදාහරණ කීපයක් තියෙනවා. ඔය ලේසි එකම. She seems to be writing. ඇය කල්පනා කර කර ඉන්නවා වගේ පේන. She seems to be thinking. She seems to be thinking. තර මෙන්න මේක මේ continuous forms මේ යූස් වෙන විදිය බලන්න. විශේෂයෙන් මේක මතක තියාගන්න. දිගටම යම් දෙයක් කරන්න කියලා කියන්නේ keep හෝ keep on එක ing. දිගටම ලියන්න මට keep writing to me. keep writing to me. අපි එමය කියන්නේ. right. එහෙනම් ඒක බොහොම පොඩි පාඩමක්. අපි ඒක උතලින් අවසන් කරමු.